ආයිබෝන් ළමයි අද බලමු ගෙදෙද්දිම ලේසියෙන්ම පිරිසිදුව රසට වටලප්පම් හදන්නේ කොහොමද කියලා. හරිම ලේසි. ඕගොල්ලොත් එන්න මාත් එක්ක බලන්න. බිත්තර 5ක් ගත්තා මෙතන. මද උණුසුම් වතුර ගත්තා. සීනි ගත්තා. හකුරු ගත්තා. කිතුල් හකුරු ගන්න පුළුවන්. මේ පොල් කිරි. ඊට පස්සේ මේ සුවඳ කුඩු ගත්තා. මුලින්ම භාජනයක් අරගෙන ලිපේ තියලා සීනි ටික කැරමල් කරගන්න ඕන. සීනි ටික භාජනයට දාලා මේ විදියට හැඳි ගන්න ගමන් මද රස්නේ වතුර සල්පයක් දාලා මේ විදියට සීනි ටික හොඳින් කැරමල් කරගන්න. එතකොට තමයි වටලප්පමට නියම පාටක් එන්නේ. ඊට පස්සේ මම එකතු කරේ හකුරු ටිකක් මේ විදියට එකතු කළා. කෑලි හිටින් නැති වෙන්න මේ විදියට මේ හැඳි ගා ගන්න හොඳට. ඊට පස්සේ ලිප රස නිසා වෙන තැනකින් තිබ්බා. මේ බිත්තර පහ හොඳින් ගසා ගන්න. ඒකට වෙල්ල දැම්මා. ඊට පස්සේ අර හකුරු මිශ්‍රණය හොඳටම නිවුනට පස්සේ මේ බිත්තර මිශ්‍රණයට දාලා හොඳින් හැඳි ගා ගන්න. හොඳින් මික්ස් කරගන්න. වික්ස් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මේ විදියට මිශ්‍ර කර ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට උකු පොල් කිරි ටික එකතු කරන්න. එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. හරිම ලේසි. ඔයගොල්ලොත් හදන්න බලන්න පොඩ්ඩක් මේ විදියට මේ හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ පාට එනකම්ම හොඳට කලවම් කරගන්න. වික්ස් එකකින් ගසා ගන්න පුළුවන් නම් හොඳයි. මට තිබුණ නිසා මම හැන්දෙන් ගත්තේ. ඊට පස්සේ මේ වගේ කොයිල් පෙප් මේවා ටිකක් තියෙන කඩවල වල තියෙන වටලප්පම් හදන ඒ මේවට මේ විදියට දාගන්න තමයි තියෙන්නේ. දාගෙන මේ අවන්න ඕනේ නැහැ. රයිස් කුකර් එකේ පැය භාගයක් වගේ තිබ්බනම් හොඳටම ඇති. මේ බලන්න මේ විදියට දාලා මේ පැය භාගයක් වගේ තිබුණා නම් හරිම රසට කන්න පුළුවන්. මම හදුවා 5ක් වගේ හදාගත්තා මේ ටිකෙන්. ඔයගොල්ලොත් හදලා බලන්න. අද වෙලාව කමෙන්ට් එකක් දාන්න. හරිම රසයි. එහෙනම් හැමෝටම මාව බැලුවට thank you කියලා කියනවා. ගිහින් එන්නම්. bye. උදසරණයි.